හායි ඔයාලට කොහොමද? ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම හදන්න යන්නේ වම්බුටු මෝජුවක්. රසම රසට වම්බුටු මෝජුවක් හදන හැටි අද මම ඔයාලට කියලා දෙන්නම්. මගේ channel එකේ මම වම්බුටු කරීස් හදන වීඩියෝස් දෙක තුනක්ම කරලා තියෙනවා. අද මම හදන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට වම්බුටු මෝජුවක්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මගේම ගෙවත්තෙන් කඩාගත්ත වම්බටු වලින් තමයි අද මම වම්බටු මෝජුව හදන්න යන්නේ. මේ මගේ වම්බටු කහේ තියුණා ග්‍රෑම් 500කට වඩා මම කඩාගත්තා. අපි බලමු හදලා. හරිම රසවත් කෑමක් තමයි වම්බටු මෝජු. දැන් අපි හදමු. මුලින්ම අපිට කරන්න තියෙන්නේ වම්බටු කරල් ටිකේ මේ විදිහට නැට්ට කඩලා ඉවත් කරගන්න එක. නැට්ට කඩලා ඉවර වෙලා අපි මේ වගේ හොඳට සෝද ගන්න ඕනේ. සෝදගෙන ඊළඟට අපිට ඕන වෙනවා අමු මිරිස්, රතු ලූණු, ඒ වගේම සුදු ලූණු. ඔන්න මම රතු ලූණු ටික ටක් ගාලා සුද්ධ කරගත්තා. රතු ලූණු කපන්නේ නැහැ. ගෙඩි පිටින්ම තමයි වම්බටු මෝජුවට දාන්නේ. සුදු ලූණු නම් මේ විදිහට චූටියට ලියා ගන්න ඕනේ අපි. මෙන්න මේ වගේ චූටියට හදාගන්න. ඊට පස්සේ අමු මිරිස් කපනකොට පොඩි ක්‍රමයක් තියෙනවා. මේක වම්බටු මෝජු වලට දානකොට, සිංහල අචාරු වලට දානකොට මේ විදිහට තමයි අපි අමු මිරිස් කපන්නේ. මෙන්න මේ විදිහට. අමු මිරිස් කරල නැට්ට ළඟින් වෙන් වෙන්නේ නැති විදිහට කරල දෙකට පලා ගන්න ඕනේ. කරල දෙකට වෙන් කරන්නේ නැහැ. පලනවා විතරයි. නැට්ට ළඟින් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. මොකද එතකොට තමයි රස. මේ විදියට ඔක්කොම මේ අමු මිරිස් කරල් ටික කපා ගන්න. රතු පාට මිරිස් කරල් දෙක නම් මම ගන්නෙ නැහැ. ඒක චුට්ටක් සැර වැඩි කියලා මට හිතෙනවා. හරි. දැන් ඉතින් වම්බුටු ටික කපා ගන්න තමයි තියෙන්නේ. මේ බලන්නකෝ මගේ වම්බුටු ගහේ ගෙඩිවල එකකවත් දෙයියනේ කියලා එක පණුවෙක්වත් නැහැ. කිසි කරදරයක් නැහැ. හැබැයි කඩෙන් ගේන වම්බුටු වල නම් ගොඩාක් අයින් කරන්න ඕනේ. ග්‍රෑම් 500ක් ගෙනාවොත් ග්‍රෑම් 250ක්ම අපි අයින් කරනවා මොකද පණුව නිසා. හැබැයි අපේම වත්තක වගා කරගන්න එළවලු වල පණුව ඉන්නේ ගොඩාක් අඩුවෙන්. මෙන්න මේ විදිහට චූටි කෑලි වලට මම කපා ගත්තා. ඊට පස්සේ මම ඒකට ලුණු කුඩු කහ කුඩු දාලා හොඳට අත ගාලා පොඩක් අරන් තියනවා. දැන් මට ඕන කරලා තියෙනවා හාල් මැස්සෝ ටිකක්. හාල් මැස්සෝ දාන එක අනිවාර්ය නැහැ. ඔයගොල්ලෝ කැමති නම් දාන්න පුළුවන්. නැත්නම් නොදා ඉන්න පුළුවන්. ඊළඟට මම තාච්චිය ලිපේ තියලා ඊට පස්සේ ඒකට දාගන්නවා පොල් තෙල්. වම්බුටු ටික බෙදගන්න මම හැන්දකුත් රත් කරගන්නවා. හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ වම්බුටු ටික මේ විදිහට දාන්න තමයි තියෙන්නේ. වම්බටු වල තෙත ගතිය ගොඩාක් තිබුණොත් ඔයාලට අතින් චුට්ටක් මිරිකලා මේ විදිහට තෙල් එකට දාගන්න පුළුවන්. මගේ නම් ගොඩාක් තෙතට තිබුණ නැති හින්දා මම මේ විදිහටම දාගත්ත තෙලට. මේ බලන්න හොඳට බැදිලා තියෙනවා. විනාඩි 4ක් 5ක් හොඳ ගින්දර වැඩි කරලා හදාගත්තොත් අපිට ඉක්මනට මේක හදාගන්න පුළුවන්. මම දෙපාරකට වගේ බැදලා ඉවර කරන්න ඕන නිසා ටිකක් වැඩිපුර දානවා තාච්චියට. ඒ ටිකත් මගේ බැදිලා ඉවර වෙන්න යන්නේ. මේ වගේ කිරි ගොට්ටකට දාලා හොඳට තෙල් ටික පෙරා ගන්න. තෙල් ටික බේරෙනකන් අරන් තියන්න. ඊට පස්සේ මම අමු මිරිස් ටිකත් බෙද ගන්න යන්නේ. අමු මිරිස් නම් ඉතින් තෙලට දාලා දුවන්න තමයි තියෙන්නේ. මොකද මේක පුපුරනවා. ළඟ ඉන්න එපා. මේක තෙලට දාපු ගමන්ම අයින් වෙලා ඉන්න චුට්ටක්. මේ බලන්නකෝ වම්බටු වගේ නෙමෙයි අමු මිරිස් දාපු ගමන්ම ඒක බැදිලා එනවා. විනාඩියක්වත් තියන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ වුණාම අපිට මේක බා ගන්න පුළුවන්.
ඊළඟට අපි රතු ලුණු ටිකක් තෙලට දාගමු. මෙන්න මේ විදියට. අපිට දැන් මේක බා ගන්න පුළුවන්. මේක බාගෙට බෙදුනහම හොඳටම ඇති. දැන් අපිට තියෙන්නේ අනිත් ටික බෙද ගන්න එක. ඔන්න මම මුලින්ම සුදු ලුණු ටික දාගන්නවා. සුදු ලුණු නම් චුට්ටක් රතු ලුණු වලට වඩා වැඩිපුර වෙලාවක් බෙදෙන්න ඕනේ. එතකොට තමයි ඒක සුවඳයි රසයි දෙකම ගන්න පුළුවන් අපිට. හාල් මැස්සු ටිකත් අපි බෙදගමු. හාල් මැස්සු සාමාන්‍ය විදියට බෙදුම් හදනකොට බදින්නේ හොඳට ඒ වගේ හොඳට බෙද ගන්න ඕනේ. මේ වගේ රන්වන් පාට වෙනකන් හාල් මැස්සු ටික බෙද ගන්න. බලන්න මම මගේ මෝජුවට ඕනේ සේරම ලෑස්ති කරගෙන ඉවරයි. දැන් අපි මෝජුව හදන්න මැටි ඇතිලියක් ලිපේ තියාගෙන අපේ වම්බුටු බෙදපු තෙල් ටිකෙන් පොඩි ප්‍රමාණයක් දාමු. දාලා කරපිංචා කොළ ටිකක් එතකොට අබ ටිකක් මම දාගන්නවා. දාලා හොඳට කවලම් කරලා ඊට පස්සේ මම මේ අයින් කරගත්ත මගේ සුදු ලුණු රතු ලුණු හම මිරිස් ටික මම ඒ තෙල් ටිකට දානවා. දාලා හොඳට කවලම් කරන්න. මේක තෙලේ බැදලා තියෙන්නේ ලොකුට බැදෙන්න දෙයක් නැහැ. ඊළඟට ලුණු ගම් මිරිස් ඒ වගේම කැමති නම් විතරක් ඔයාලට කුරුඳු කුඩු ටිකක් දාගන්න පුළුවන්. දාලා කවලම් කරන ගමන් අපිට පුළුවන් අපි බෙදගත්ත වම්බටු ටික ඒ වගේම හාල් මැස්සු ටික මේකට එකතු කරන්න. ඊට පස්සේ හොඳට කවලම් කරන්න මේ වගේ. දැන් අපි සීනි ටිකක් මේකට දාගන්න ඕනේ. මේකට අනිවාර්යෙන් පැණි රස තියෙන්න ඕනේ හින්දා සීනි දාන එක අනිවාර්යයි. මම ඊට අමතරව තක්කාලි සෝස් ටිකක් මේකට දාගන්නවා. මේව ඔයාලගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. මේ මගේ ටේස්ට් එක මම හදන්නේ මේ විදියට. මේක තමයි මට නම් රසම විදිය. දානකවල වලට හදන්නේ මේ රෙසිපි එකටම තමයි. බලන්නකො හරිම ලේසි. දැන් හදලත් ඉවරයි. මේක සතියක් විතර තියාගෙන අපිට හොඳට සීල් වෙන බොටල් එකක දාලා සතියක් විතර කන්න පුළුවන්. හරිම රසයි. මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති ඇති කියලා. මොකද මම වම්බටු වලින් රෙසිපීස් ගොඩාක් ගෙනත් තියෙනවා මගේ channel එකේ. ඔයාලට බලන්න පුළුවන් ගිහිල්ලා. වම්බටු වලින් ගොඩාක් කැම ಜಾති හදන්න පුළුවන්. හරිම රසයි. ඉතින් මම බත් එකක් හදාගෙන වම්බටු මෝජු ටිකකුත් දාගෙන කෑවා. ඔයාලත් හදලා බලන්න අනිවාර්යෙන්ම. වම්බටු කිරට මිරිසට හදනවට වඩා වම්බටු මෝජුවක් කියන්නේ විශේෂම දෙයක්. ඒක නිකන් දාන ගෙදරක ගිහිල්ලා බත් කනවා වගේ හැඟීමක් දැනෙනවා මට නම් වම්බටු මෝජුත් එක්ක බත් කනකොට. එහෙනම් thank you මාව බලාගෙන හිටියට.